හදවතට දැනෙන අපේ හිතවත්කම FM අඩවිය. FM අඩවිය. ආදරණීය හිත පුරවන ආදරණීය හෝරාව. ආදරහීනය. සුබ සන්ධ්‍යාවක් ආදරය පෙරුණ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරන ගමන් FM අඩවිය ආදරහීනය මේ විදිහට ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් හරියටම රෑ 10 වෙනකන් මම ඔයත් එක්ක ඔය ළඟටම වෙලා ඉන්න බලාගෙන නැවිත් ඉන්නවා. ඉතින් එන්න මේ පැත්තට www.fmadavia.com කියන අපේ වෙබ්සයිට් එකෙන් ඒ විතරක් නෙවෙයි Play Store එකෙන් Apple Store එකෙන් ඔයාලට පුළුවන් අපේ app එක download කරගෙන මාව අහන්න. ඒ වගේමයි මතක් කරන්න ඕනේ FM අඩවිය අපේ YouTube නාලිකාව පිළිබඳව තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් අපේ වැඩසටහන් නිවැරදිව නිර්උල්ව එක පෙළට අහන්න. ඉතින් ඒ මතක් කිරීමක් කරන ගමන් 0729999702 අපේ දුරකථන අංකය ඔයා වෙනුවෙන්ම විවෘතව තියෙනවා. ඉතින් මැසේජ් එකක් එවන්න. ලස්සන නිසදසක් එක්ක ඔයාගේ මුළු නිසදසම අපි ලෝකෙටම ඇහෙන්න කියන සූදානමින් ඇවිත් ඉන්නේ. ඉතින් ඉරිදා රෑ 9 ඔයා දන්නවා ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාවයි මේ විදිහට ආරම්භ කරේ කියලා. ඉතින් FM අඩවියත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් අහන්න යන්න. දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ අහගෙන ඉන්නේ ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව. FM අඩවියේ ආදරහීනය. මේ FM අඩවිය. සැර ඇතියෙන් අපි යනෙන දුරා සංසාරේ අපි එකතයිමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. FM අඩවිය. මතු සංසාර
ලෝකෙ කොහේ හිටියත් දැනෙන අපේ කම FM අඩවිය. FM අඩවිය. ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව. ආදරහීනය. ලස්සන ගීතයක් රස විඳලා නැවතත් ඔයා එකතු වන්නේ FM අඩවිය ආදරහීනයත් එක්ක ආදරය ගැන කතා බහ කරන ආදරණීය සොඳුරු හෝරාව තමයි මේ විදියට ඔන්න ගෙවිලා යන්නේ. ඉතින් අපිට නිසදැස් ගොඩාක් එවලා තියෙනවා 0.72999702 අපේ දුරකථන අංකයට. අපි සූදානම් වෙන්නේ එහෙම අපිට නිසදසක් එවපු කෙනෙක් මතක් කරන්න. අංජලි අපිට මෙහෙම ලියලා එවලා තියෙනවා. බලාපොරොත්තු නැති වුණාම මිනිස්සු පන්න පිටින් මැරෙනවා. හිතන තරම් බැඳීම් අතාරින්න ලේසිද? එච්චර ඉක්මනින් මිනිස්සු කොහොම හිත හදාගන්නවද? එකම මිනිස්සෙක් වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු තාම ජීවත් වෙනවද? ආදරය කරන එක ලේසි කියලා කවුරු හරි කියනවා අහලා තියෙනවද? අතහැරෙන්නේ අයිති නැති බැඳීම් කියලා මිනිස්සු කිව්වට එයාලා අතහරින්න බලාගෙන ආදරය කරන්නේ නැද්ද? දැනිච්ච ආදරයක් නැති වුණ ගමන් මිනිස්සු ජීවිතේ උනත් ආත්මෙන් මැරෙනවා. ඔයාලා කලින් අහලා තිබුණද? බලාපොරොත්තු තමයි අපි ජීවත් කරන්නේ. ඉතින් මම අහගෙන ඉන්න ඔයාටත් ලස්සන බලාපොරොත්තු ඇති. ඒ හැම බලාපොරොත්තුවක්ම ඔයාට ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම FM අඩවිය අපි සුබ පතන ගම අපිට තවත් කෙනෙක් මෙහෙම නිසදසක් එවලා තියෙනවා. මේ අයෝමි. හැම කෙල්ලෙක්ම සල්ලි පස්සේ ගියේ නෑ. කොණ්ඩ කට්ටක්වත් බලාපොරොත්තු නොවේ. ආදරේ විතරක්ම හෙව්ව කෙල්ලෝ හිටියා. හැබැයි උන්ට තමයි පැටි පුරම කෙලවුනේ. ඉතින් අයෝමි තමයි අපිට එහෙම ලියලවලා තියෙන්නේ. තවත් කෙනෙක් අපිට මෙන්න මෙහෙම ලියලවලා තියෙනවා මේ සුමිත්. සුමිත් තමයි මෙහෙම කියන්නේ. සමහර වෙලාවට ඔයා දාපු හැම රස්සාවකටම එන්න කියලා ලියුම් වෙවේ. එහෙම වුණාම අපි හරි අසරණ වෙනවා දීප්ත. ඒ කිව්වේ බලාපොරොත්තු නැති වෙලාවකදී තමන් බලාපොරොත්තුන දේවල් ගොඩාක් හම්බ වෙන එකට මං හරි බයයි. එහෙම වුණාම නැති වෙන්නේ එක බලාපොරොත්තුවක් නෙවෙයි. බලාපොරොත්තු ගොඩාක්. එහෙම අපිට ලියලවලා තියෙන්නේ සුමිත්. ඉතින් සුමිත්ගේ නිසදසත් එක්කම අපිට මහිමි මෙහෙම කියලවලා තියෙනවා. ජීවිතේ මම වැඩියෙන්ම ආඩම්බරයෙන් සතුටු වුණු මොහොත මොකක්ද ඇහුවොත් ඒ තමයි මන් දන්නවා ඔයාගේ තාත්තා හොඳ කෙනෙක් කියලා. තාත්තගේ නම කිව්ව ගමන් කියන මේ වචන ටිකට. ඉතින් මහිමි තමයි අපිට එහෙම ලියලවලා තියෙන්නේ. ඉතින් මහිමිගේ ඒ නිසදසත් එක්කම අපි සූදානම් වෙන්නේ නැවතත් ලස්සන ගීතයක් අහන්න යන්න, ලස්සන ගීතයක් රස විඳින්න යන්න. ඉතින් දිගටම මාව අහගෙන ඉන්න www.fmadv.com කියන අපේ වෙබ්සයිට් එකෙන් මාව අහන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ලස්සන සින්දුවක් අහලා අපි නැවතත් එකතු වෙමු FM අඩවිය ආදරහීනයත් එක්ක. ඇහිදාර පවා ඔබ හිව්ව නිසා සංසාර පුරා මට ඉන්න වුණා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා. Mama
දුටු මගේ රෝස කුමාරී රහස් මුමුණන දැස අත හෙට එයිද ඉඟියක් නැහැරි එහෙම හිත හිත ඉන්නකොට මට දැස මානයි නැවති දුන්නු හසරල් පොදක් ගානේ මගේ හදවත නවති ගැහෙන පපුවට කන්දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තෙන් ටික මකාදම මුද රෝස මල් පෙති අතුරලා එහෙම හිත හිත ඉන්නකොට මට දැස මානය නැවති දුන්න හසරල් පොදක් ගානේ මගේ හදවත නවති ඇහිදාර පවා ඔබ හිව නිසා සංසාර පුරා මට ඉන්න වුණා නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා ලෝකෙ කොහේ හිටියත් දැනෙන අපේ කම FM අඩවිය. FM අඩවිය. ලොව පුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය. FM අඩවිය. Play Store, App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. FM අඩවිය. ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස. ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව. ආදරහීනය. මහින්ද ප්‍රසාද් මස් ඉඹුල අපිට මෙහෙම ලියලා තියෙනවා. මැයි පාර ප්‍රේමය. එහෙමයි ඔහු. ඔහුගේ නිසදස මාතෘකාව කරගෙන තියෙන්නේ. මැයි මාර ළමයෝ. විශ්වසනීය ආදරයේ පණිවිඩය රැගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඔබ. ගවර වෙල කඳු මුදුන පර නොවන රතු මැයි මාරවලින් සරසන්න ඔබ මෙහි එන්නැති. පුංචි කැලෑවට ගිය අඩි පාරෙහි හැඩ වැඩ කරන ඔබ මෙහි එන්නැති. මීදුම් අස්සෙන් රේල් පාරෙහි ගිය ඔබ ඉඟුරු මලක් මෙන් දුර්ලභ වූ ලා පැහැති ගැහැණු සිහිනයයි. ඔව්, ඒ තුත්තිරි මල් ඔබ ඇවිත් ඒ පහස විඳිනාතෙක් බලා සිටී. දෙමෝදර පාලම දිගේ බදුළු දුම්රිය තවමත් ඇදෙනවා. නමුණු කුල හෙළෙන සුසුම් සිසිල් සුළඟක්ව තුත්තිරි මල් යාය සිඹිනවා. ගවර වෙල කඳු හිසින් කුළුබඩු සුවඳ මුසු පාට වියකුණු රෙදිපටි එක පිඳින හඬ ඇසෙනවා. අඩිපාරේ ඔබ ඇතිරූ සුදුකල් ඇගේ පා පහස යදිනවා. අමුතු රසයෙන් පිරි ඔබේ පාරාදීසයේ කඳුළු වැහි වහිනවා. කුඩයක් අතැතිව උනත් අනේ මං ඒ වැස්සෙ දෙමෙනවා. දයාබර සමිද අවාරෙත් මල් පිපෙන මැයි මාර ගහ පාමුල සිය දහස් දෙනා ඔබේ ආදර කතාවේ විශ්වනීය පණිවිඩය දැක ඔබ නොදැක ඔබ නිසා හඬනවා. මහින්ද ප්‍රසාද් මස් ඉඹුල තමයි මේ විදියට අපිට ලස්සන නිසදසක් කියවලා තියෙන්නේ. ඉතින් අපිට
තවත් කෙනෙක් මෙන්න මෙහෙම ලියලවලා තියෙනවා. කම්මැලි කමට වෙලාව ගෙවා ගන්න කතා බහ කරන්න ජොලියට මීට් වෙන්න ඕනේ කියන අය වද දෙන කොල්ලෙක් වෙනුවෙන් මැරෙනකල් මුළු ජීවිතේම ඔයා එක්ක ප්ලෑන් කරන පිරිමියෙක්ට ආදරය කරන්න. අතපය හොඳට තිබිලත් ලැජ්ජාවක් නැතුව ගෙදරින් සල්ලි ඉල්ල කිසිම ජොබ් එකක් නොකර රස්තියාදු ගහලා බීලා දඟලන මදාවියෙකුට නැතුව අම්මා තාත්තට බරක් නොවේ කොතනින් හරි පටන් අරන් ජීවිතේ දිනන්න කට්ට කන පිරිමියෙකුට ආදරය කරන්න. හැම දෙයක් දිහාම හරි පටු විදියට බලන්න. හැම දෙයකටම අතපය උස්සන කොල්ලෙක් වෙනුවෙන් දෙයක් දිහා විවෘතව බලලා තේරුම් ගන්න පුළුවන් පිරිමියෙකුට ආදරය කරන්න. FBI ඇතුලේ තියෙන ප්‍රශ්නයක් වුණත් හරි විදියට විසඳ ගන්න තේරෙන්නේ නැති තැනක් නොතැනක් බලන්න නැතුව කෑ ගහන කෙනෙක් වෙනුවට ළඟට අරන් මේ දේ වැරදි මේ දේ හරි අපි මෙහෙම කරමු කියලා ආදරේ පෙන්ලා දෙන වැදගත් පිරිමියෙකුට ආදරය කරන්න. වෙන කෙල්ලෙක් වුණත් අපෝ අපි මේ කොල්ලව අඳුරනවා මූද ඔයාගේ කොල්ලා කියලා නෝන්ඩියට වගේ අහනව වෙනුවට ෂා මෙයාද ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් අපි යාව අඳුරනවා මාර ඩිෆෙන් මාර ක්වොලිටි එකක් තියෙන පිරිමි ළමයෙක් එයා නම් කියලා කියන විදිය පිරිමි ළමයෙකුට ආදරය කරන්න. කවදා හරි කසාද බැන්දට පස්සේ මේ වගේ කොල්ලෙක්නේ අපේ දුව දුන්නේ කියලා පසුතැවෙනව වෙනුවට අපි ගාව ඉද්දි බලාගත්තට වඩා හොඳට අපේ කෙල්ලව පරිස්සමින් බලා ගන්නවා කියලා අම්මෙක්ගේ තාත්තෙක්ට කියන්න පුළුවන් වෙන විදිහ පිරිමි පපුවකට ආදරය කරන්න. ඇත්තටම හැම පිරිමියෙක් ගාව ඉන්නකොට ආදරය හරි සුන්දරයි. ඉතින් එහෙම සුන්දර පිරිමියෙකුට ආදරය කරන්න. එහෙම සුන්දර පිරිමියෙක් ඔයාට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් සූදානම් වෙන්න නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නට දිගටම එකතු වෙන මාත් එක්ක ඔයා මේ අහගෙන ඉන්න FM අඩවියේ ආදරහීනය. මේ FM අඩවිය සුමුදු වලාවක අඳුර වෙලානුව මට දුන් කඳුළු බිඳු සිනහා මලක් වී යලි යලි පිපියන් පින්කර සිතක මතු
FM අඩවිය. බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුණු පැනී බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුණු පැනී සුඳුරු සිතක හැඩ රෝසකුපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහා මලක් වී යලි යලි පිපියන් වෙන් කළ සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහා මලක් වී යලි යලි පිපියන් වෙන් කළ සිතක මතු සීමාමයි නැති අපේ කම පිරුණු අපේම සයිබ අවකාශය FM අඩවිය ලොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය Play Store, App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න FM අඩවිය ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව ආදරහීනය සුමිත් අපිට මෙහෙම ලියලවල තියෙනවා. සමහර මිනිස්සුන්ට විහෙළුවක්. සමහර මිනිස්සුන්ට එපා කරපු චරිතයක්. සමහර මිනිස්සුන්ට වදයක්. සමහර මිනිස්සුන්ට දැක්කත් අසුබ ලකුණක්. සමහර මිනිස්සුන්ට කොන් වෙච්ච චරිතයක්. ඒ තමයි ගෙදර වැඩිමලා. හැබැයි කවුරුත් දන්නේ නෑ ඒ අහිංසකයටත් ආදරය ඕන කියලා. හැබැයි කවුරුත් දන්නේ නෑ ඒ අහිංසකයටත් තැලෙන හිතක් තියෙනවා කියලා. හැබැයි කවුරුත් දන්නේ නෑ ඒ අහිංසකයත් රෑට තනිය මඩනවා කියලා. ඉතින් සුමිත් තමයි අපිට මෙහෙම ලියලවල තියන්නේ. ගෙදර පවුල වැඩිමලා ගැන ඔහු විඳින දුක් වේදනාවන් ගැන තමයි ඒ විදියට හරි අපූරුවට වචනවලට ඔහුගේ හදවතේ තියෙන හැඟීම වචන බවට පරිවර්තනය කරලා අපිට ලියලවල තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් 0.79999 කියන අපේ දුරකථන අංකයට මේ වගේ ලස්සන නිසදැස් එවන්න. අපි සූදානම් මුළු ලෝකෙටම හෙන්න ඒ ගැන කියන්න. ඉතින් සූදානම් වෙන්න නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නට දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. ඔයා මේ අහගෙන ඉන්න FM අඩවියේ ආදරහීනය. මේ FM අඩවිය
FM අඩවිය. වරම් හිමිවේ හෙටත් හමුවේ රිදුම් පෙරලේ සරය ගලවී තනුව නැවතී නොබව හිමිවේවි ඇසිනාසේවී සරය ගලවේවි තනුව නැවතී නොබව හිමිවී ලොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය. Play Store, App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. FM අඩවිය. ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස. ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව. ආදරහීනය. ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව FM අඩවියේ ආදරහීනයත් එක්ක අයවා මේක තුළ ඉන්නේ. ඉතින් ආදරය ගැන කතා කරන මේ ආදරණීය හෝරාවේදී ඔයාට පුළුවන් 0.299 අපේ දුරකථන අංකයට ලස්සන නිසදැස් එවන්න. ඉතින් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා නැවතත් ආරාධනා කරනවා. ඔයාට පුළුවන් අපේ වැඩසටහන සියල්ලක්ම එක දිගට එක පෙළට රස විඳින්න. ඒ වගේමයි තාමත් අපේ YouTube නාලිකාව ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපේ වැඩසටහන් සියල්ලක්ම රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් අපේ නිසදැස් එවපු තවත් කිහිප දෙනෙක් මතක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කාල වේලාව කෙමින් ගලාගෙන යනවා. ඉතින් තවත් පුංචි වෙලාවක් තියෙනවා. ඒ අතරතුර අපි සූදානම් වෙන්නේ අපට නිසදැස් එවපු තවත් කිහිප දෙනෙක් මතක් කරන්න. මෙහෙම අපිට ලියලවලා තියෙන්නේ සෙව්වන්දේ ප්‍රේමය හඳුනා ගන්නට බොහෝ මිනිසුන්ට බොහෝ කාලයක් ගත වේවි. ඇතැම් විට ඔවුන් එය හඳුනා ගන්නා විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාර වන්නට පුළුවන්. ඔබට හමුවන ප්‍රේමණීය මිනිස්සු කරන කැපකිරීම ඔවුන්ගේ ආදරණීය බව කිසි විටටත් අවස්ථක්සේරු නොකරන්න. මන්ද එවන් ආදරණීය මිනිසුන් ඔබේ ජීවිතේ දෙවරක් හමු නොවන්නට පුළුවන්. සෙව්වන්දි තමයි එවිදියට ලියලවල තියෙන්නේ. තවත් අපිට මෙන්න මෙහෙම ලියලවල තියෙනවා ඉෂාරා. කෙල්ලෝ සමහරු වල්ගතරුවක් දුන්නත් සැනසෙන්නේ නැති මොහොතක තව කෙල්ලෙක් එකම එක පුංචි කැලෑමලක් තෑගි ලැබුණම සැනසෙන විදිය එක මාරයි. දන්නවද ළමයෝ පිට කවර විතරක් බලපු ගොඩාක් අයට ලස්සනම පොත්මග හැරුණා. ඉෂාර තමයි අපිට හැම ලියලවල තියෙන්නේ. ඉතින් හරිම අපූර්ව නිසදසක් ආදරණීය නිසදසක් ඒ විදිහට ලියලවල තියෙන්නේ. සෝදානම් වෙන්නේ නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නට. දිගටම එකතු වෙන්න මාත් එක්ක. ඔයා මේ අහගෙන ඉන්න FM අඩවියේ ආදරහීනය. තරම් කියාගන්න බැරි
නිසා ජීවිතේ පැතුම් රහසෙන් වියකී ගියා රහසෙම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස් ඔබගෙන ගියා දැනුණනම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා මේ FM අඩවිය සක් පැතුම් මහදෙසිර කොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා මාතුරුලේ ඔබ උන්නාහිමෙන් පවා ඇයි ඉන්නේ හොර රහසේ මාරිදවලා දැන උන්නානම් ඔබ යන්නේ නෑ මාදමා දෙනුවන් නගට රහසේ කඳුලැල්ලුණා ඔබ ගැනම තිස්සේ සිහිපත් කළා මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැනුණනම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා FM අඩවිය ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසෙන් වියකී ගියා රහසෙම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස් ඔබගෙන ගියා දැනුණනම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා සීමා මයින් නැති අපේ කම පිරුණු අපේම සයිබ අවකාශය FM අඩවිය නොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය Play Store App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න FM අඩවිය ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස එක්සත් රාජධානිය කලක හිරු නොබසින අධිරාජ්‍යය ලන්ඩනයෙන් කොළඹට ඉන් නොනැවති මුළු ලොවටම රසාලිප්ත රූ පෙළහරක් NMT ශ්‍රී ලාංකීය රස අසිරිය උරුමය සංහිදියාව සමාධානය සමගිය ජාතීන් අතර එකමුතුව අභිමානය එක මිටට කැටිකොටගත් හෙළ රූපවාහිනී සම්ප්‍රදායි විශ්වීය නිරූපණයට සැරසෙන්න NMT
පුරවන ආදරණීය හෝරාව. ආදර හීනය. මේ සාගරේ ආදරේ කියලා කිව්වේ නැති වුණාට ජීවිතේ නිහඬ පෙම්වතා තාත්තා. ඉතින් ඇත්තම කතාවක් නේද? අපේ තාත්තා අපිට හැමතිස්සෙම ආදරේ නොකිව්වට ඒ ආදරයට සම කරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ ඇත්තටම නැහැ. තාත්තගේ ආදරේ තරම් වටිනා ආදරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක තමයි ඇත්තම කතාව. තමන් ආදරේ කරනවටත් වඩා තමන්ට ආදරේ කරන පිරිමියෙක් ලබන එක හැම ගැහැණු හිතකම හීනයක්. නිෂා තමයි අපිට එහෙම ලියලවල තියෙන්නේ. නුගේ ගොඩේ ඉඳලා රම්‍ය අපිට මෙහෙම ලියලවල තියෙනවා. කාටවත් නොකියන කතාවක් හැමෝටම ඇති. ඉතින් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. රම්‍ය තමයි නුගේ ගොඩේ ඉඳලා අපිට එහෙම ලියලවල තියෙන්නේ. සඳලි අපිට මෙහෙම ලියලවලා. කඩේට ගිහින් කොලිටි බඩු තෝරනවා වගේ මිනිස්සෙක් ආශ්‍රය කරද්දී කොලිටි මිනිස්සු ආශ්‍රය කරන්න. මිනිස්සෙකුගේ කොලිටි එක බලන්න එයා හැසිරෙන විදිය, පාවිච්චි කරන වචන, චිත්ත වේගය හසුරුවන ආකාරය, එයාගේ දැනුවත් භාවය, මේ හැම දෙයක්ම බලන්න. කොලිටියක් නැති මිනිස්සු ආශ්‍රය කළොත් ඔයාට සිත වෙන්නේ කොලිටියක් නැති සිතුවීම් වලට මුහුණ දෙන්න. ඉතින් එහෙම අපිට ලියලවල තියෙන්නේ සඳලියේ. ඔෂිනි අපිට මෙහෙම ලියලවල තියෙනවා. හැමෝම විශේෂ කෙනෙක් ළඟදී තමන්ගේ ඇතුළේ ඉන්න ඇත්ත චරිත එළියට දානවා. ආදරය, රාගය, ඒ හැම දෙයක්ම මිනිස්සු එහෙම කරන්නේ විශේෂම කෙනෙක් ගාව විතරයි. අනිත් හැම තැනකදීම ගොඩක් වෙලාවට කරන්නේ චරිතයක් රඟපාන එක. හරි වටිනවා. ඒ විශේෂ කෙනා තමන් ආදරය කරන කෙනා වුණාම. සම්මානිය අපිට මෙහෙම ලියලවල තියෙනවා. ඔවුන් මගේ වේදනාව බොළඳ කලායයි ලේබල් කළා. ඔවුන් මගේ නිහඬියාව ආඩම්බරයක් ලෙස ලේබල් කළා. ඔවුන් මගේ හුදකලාව උඩකු කම ලෙස ලේබල් කළා. සමහර විට මගේ භාෂාව තේරුම් ගැනීමට අපහසු විය හැකියි. මම ප්‍රාර්ථනා කරනවා යම් තැනක යම් කෙනෙක් එසේ කරයි කියා. තවත් කෙනෙක් අපිට මෙහෙම ලියලවල තියෙනවා. මේ ලහිරෝ. ඔයා දැක්කේ මම ඔයත් එක්ක රණ්ඩු කරන එකයි ප්‍රශ්න අහන එකයි හොයලා බලන එකයි විතරයි නේද? හැබැයි ඔයා කවදාවත් දැක්කේ නැහැ මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන අහිංසක පිරිමි හිතක ආදරය කියලා. ඉතින් සූදානම් වෙන්නේ ලස්සන නිසදසත් එක්ක තවත් ලස්සන ගීතයක් අහන්න යන්න. දිගටම එකතු වෙන්න මාත් එක්ක. ඔයා මේ අහගෙන ඉන්න FM අඩවියේ ආදර හීනය. ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව. නිවාලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔයමු වේරඳුණු නිවාලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔයමු වේරඳුණු මගේ පෙම් හීනයේ දුණු ඔබයි දෙව්තු වශයෙන් ඇස් ඔබේ ගැටුණු මං ආදරෙන් බැඳුණු හීනෙකින් වාගේ මුණ ගැහුණු ඔබයි දෙව්තු ලස්සන හිනාවක් කටකොනේ පුරවා ලොකු ඇසුම් වතාවක් මාදිහා හරවා හුරතල් කතාවක් ඔය මුවින් පවසා එක හාදුවක් දී සනසවන් හිතමා විඩාවන් ජීවිතේ දැනුණු
ආසාවෙන් ඔබේ හිත රැඳුණු තනාලයිවක් මට සුඳුරු වශයෙන් නැස් ඔබේ ගැටුණු දනේ මං ආදරෙන් බැඳුණු හීනකින් වාගේ මුණ ගැහුණු ඔබයි දෙව්දු ඔබයි දෙව්දු එක්සත් රාජධානිය කලක හිරු නොබසින අධිරාජ්‍යය ලන්ඩනයෙන් කොළඹට ඉන් නොනැවති මුළු ලොවටම රසාලිප්ත රූ පෙළහරක් NMT ශ්‍රී ලාංකීය රස අසිරිය උරුමය සංහිඳියාව සමාදානය සමගිය ජාතීන් අතර එකමුතුව අභිමානය එක මිටට කැටිකොටගත් හෙළ රූපවාහිනී සම්ප්‍රදායි විශ්වීය නිරූපණයට සැරසෙන්න NMT Niro Media Television Live for Life නොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය Play Store App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න FM අඩවිය ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව ආදරහීනය www.fmadviya.com කියන අපේ වෙබ්සයිට් එකෙන් ඔයා මේ අහගෙන ඉන්නේ FM අඩවිය ආදරහීනේ ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව ඔයාගේ හදවතට කතා කරන ආදරණීය හෝරාවයි මේ විදියට ගෙවිලා යන්නේ. ඉතින් හරියටම රාත්‍රී 10 වෙනකම් මම ඔයත් එක්ක ආදරය ගැන කතා බහ කරන්නට තමයි මේ පැත්තට ඇවිත් ඉන්නේ. ඔයාලටත් පුළුවන් මේ හෝරාවට ලස්සන නිසදසක් එවන්න. ඉතින් 0.79999 අපේ දුරකථන අංකය තියෙනවා. ලස්සන නිසදසක් එවන්න. මේ පැය ලස්සන කරන්නට ඔයාටත් ඉතින් ඒ හරහා දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔයාගේ ලස්සන නිසදසක් එවලා. ඉතින් ඒ නිසදස අපි මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ ගැනත් මතක් කරන ගමන් ඉක්මනට මතක් කරන්න හදන්නේ අපිට නිසදස් යපු තවත් කිහිප දෙනෙක් පිළිබඳව. අපිට මෙහෙම ලියලා තියෙනවා ප්‍රභාෂණී. නිදා ගන්න ඇඳට ඇවිල්ලා නිදි නැතුව පැය ගාණක් කල්පනා කළේ ආදරෙන් ඉඳපු අපි දෙන්නට ඇත්තටම මොකක්ද උනේ කියලා. සාමාන්‍ය මිනිස්සේ නිදා ගන්න ගියාම තමයි අපිට තියෙන ප්‍රශ්න හිතේ තියෙන හැම ප්‍රශ්නයක් පිළිබඳව මතක් කරන්නේ. ඉතින් අපිට මෙහෙම ලියලා එවලා තියෙන ප්‍රභාෂණෙත් එහෙම වෙන්න පුළුවන්. ඈත් කියන්නේ නිදා ගන්න ඇඳට ඇවිල්ලා නිදි නැතුව පැය ගාණක් කල්පනා කරේ ඇත්තටම ආදරය කරපු අපි දෙන්නට මෙහෙම උනේ ඇයි කියලා. ඔයත් එහෙම කල්පනා කරන කෙනෙක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ගංගානි මෙහෙම කියනවා. හැමෝම දඟලන්නේ ජීවිතේ හොඳ තැනකට යන්න. ඉතින් ඒ හීන හැම එකක්ම හැබෑ වෙන්න ඕන. ඕනේද? ඉතින් ජීවිතේ හැම කෙනෙක්ම මේ වගේ නිදි මරාගෙන කටු කාලා ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා ඒ හැම අභියෝගයක්ම බාරගෙන තියන්නේ ජීවිතේ හොඳ තැනකට යන්න. ජීවිතේ දුකක් නැතුව සතුටින් ඉන්න. ඉතින් එහෙම කට්ටක් කාලා ජීවිතේ ගොඩ යන්න දඟලන හැම කෙනෙකුගේම ජීවිතේට හරියන්න ඕන. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ටිකිරි අපිට මෙහෙම ලියලවලා තියෙනවා.
හැමෝම විශේෂ කෙනෙක් ළඟදී තමන්ගේ ඇතුළේ ඉන්න ඇත්ත චරිතය එළියට දානවා. ආදරය, රාගය, ඒ හැම දෙයක්ම මිනිස්සු එහෙම කරන්නේ විශේෂම කෙනෙක් ගාව විතරයි. හරි වටිනවා ඒ විශේෂ කෙනා තමන් ආදරය කරන එකම කෙනා වුණාම. ඉතින් ඒ නිසදසත් එක්කම අපි සූදානම් වෙන්නේ අදට FM අඩවිය ආදර හීනිය නිමා කරන්නට. මොකද කාල වේලාව කෙමෙන් ගත වෙලා රාත්‍රී 10 වෙන්නට තියෙන තවත් පුංචි වෙලාවක් විතරයි. ඉතින් අදට ගියාට ලබන සතියේත් හරියටම ඉරිදා රෑ 9 ඉඳන් 10 වෙනකන් ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව FM අඩවිය ආදර හීනියත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නට සූදානමින් තමයි අදට ඔබේ නිවහනෙන් සම්ගෙන යන්නේ. ඉතින් ලස්සන නිසදස් එවලා තියන්න 0729999702 අපේ දුරකථන අංකයට අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. දිගටම අපේ වැඩසටහන් රස විඳින්න www.fmadawi.com කියන අපේ වෙබ්සයිට් එකත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ Facebook page එක follow කරලා තියාගන්න. තාමත් අපේ app එක download කරලා නැත්නම් app එක download කරගන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට මේ සූදානම් වෙන්නේ FM අඩවිය ආදර හීනිය නිමා කරලා මේ විදියට යන්න. හැමෝම සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරය පිරුණු සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. නුඹට මේ අහස තරමටම මාව දුරද තවම හිත නිවන භාවනාව ඒ නුඹම උණුහුම් හීන බිඳුණු කඳුළු මල් වෙහි හැලුණු මතකයක මා තනිව දැස පේන මානේ ඉන්න නැවතිලා ආදරේ නොකීවත් නොයා මට ඔබේ දෑත ගන්න ලැබෙන බවයේදී අපි මුණ ගැහෙවා හිමි වී අහිමි වෙන්න නම් එපා නුඹට මේ අහස තරමටම මාව දුරද හිමිවේ නම් හෝ පමාවි ඉවසන්නම්මා නුඹේ උණුහුම හිමි නොනත් මට දැනෙනා මට ඔබේ දෑත ගන්න ලැබෙන බවයේදී අපි මුණ ගැහෙවා හිමි වී අහිමි වෙන්න නම් එපා නුඹට මේ අහස තරමටම මාව දුරද තවම හිත නිවන භාවනාව ඒ නුඹම උණුහුම් හීන බිඳුණු කඳුළු මල් වෙහි හැලුණු මතකයක මා තනිව එක්සත් රාජධානිය කලක හිරු නොබසින අධිරාජ්‍යය ලන්ඩනයෙන් කොළඹට ඉන් නොනැවති
මුළු ලොවටම රසාලිප්ත රූ පෙළහරක් NMT ශ්‍රී ලාංකීය රස අසිරිය උරුමය සංහිදියාව සමාදානය සමගිය ජාතීන් අතර එකමුතුව අභිමානය එක මිටට කැටිකොටගත් හෙළ රූපවාහිනී සම්ප්‍රදායි විශ්වීය නිරූපණයට සැරසෙන්න NMT නිරෝ මීඩියා ටෙලිවිෂන් Live for life ලොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය Play Store, App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න FM අඩවිය ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස මේ රේඩියෝ වෙනස් කරන කාලයයි